බලන්න ඉති කරන දේවල් වලින් හදා ගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් ගෙදරින් දාන්න. මම මෙතෙන්ට දාගෙන තියෙන වැලි සිමෙන්ති. ග්ලව්ස් දෙකක් දාගෙන ඉන්නේ. ග්ලව්ස් දෙකක් දාන්න අමතක කරනවා. මොකද සිමෙන්ති වලට අත් ටිකක් පුපුරනවලුනේ. දැන් වැලි මේ ගෙදර අහක දාන දේවල් වලින් තමයි මේක ගෙදර ඉතුරු වෙච්ච සිමෙන්ති ටිකක් හරි වැලි ටිකක් හරි අරගෙන මෙහෙම ඝනකමට දාගෙන බිත්තර කටු තියෙනවානේ මේ තියෙන අපි බිත්තර කඩන්න ගන්න බිත්තර බදින්න කඩන්න ගන්න බිත්තර කටුවකට අපි මෙහෙම බිත්තර කටුවට අරගෙන මේ බිත්තර කටුවට මේ පුරවනවා මේ වැලි සිමෙන්ති ටික දැක්කනේ මෙහෙම හොඳට පුරවලා මෙහැලෙන්නේ නැති තැනකින් ඔහොම තියනවා අනිත් බිත්තර කටුවට පුරවනවා මේකම බිත්තර කට්ටේ පොඩි එකතු වෙලා තියෙන එකයි තම බිත්තර වෙඩි කටු එක එහෙම තියෙනවා. චූටක් වෙලා තියන්න ඕනේ මේක පොඩ්ඩක් පොඩි කෙලින්ම තියන්න ඕනේ. ඊට පස්සේ ඔක චූටක් තියනවා චූටක් වේලෙන්න. දැන් මේ තියෙන්නේ මම පොල් කටු වලට දාගෙන මේ විසිකරන shopping කෑල්ලක් දාලා පොල් කට්ටට අච්චු ඕනේ නැහැ මේ තියෙන පොල් කට්ට. මෙහෙම වක් කරගත්ත ඒ වගේ වක් කරගත්ත ඒවා. දැන් අපි මේ බිත්තර කට්ටට කෝටු කෑල්ලක් හරි කම්බි කෑල්ලක් හරි ගහනවා. ගහලා හැබැයි කෙලින් තියන්න ඕනේ ඔක. අපිට කම්බි නැත්තම් කෝටු කෑල්ලක් ගහුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම ඔන්නෝම ගහලා වට වැටෙන්නේ නැති වෙන ඔම තියනවා. මෙහෙම ගහලා තියෙනවා. ඒ වගේ මෙහෙම ගහලා තියපු එකක් තමයි මම දැන් මේ ගලව ගන්න. මෙන්න ගලව ගත්තාම මේ තියෙන්නේ හත්තක් හැදිලා මේ කිසිම දෙයක් මේකට පාවිච්චි කරලා නැහැ. මේ අපේ විසිකරන දේවල් අපේ එදිනෙදා ගෙදර තියෙන දේවල් වලින් තමයි මේ හදාගෙන තියෙන්නේ. දැන් බිත්තර කට්ටට මේ දාපු හතු මෙන්න මේක තමයි ගලවුවාම. මේ තියෙන්නේ මේ මම හදලා මේ තියෙන්නේ බිත්තර කට්ටෙන් ගලවගත්ත හතු. මේ තියෙන්නේ පොල් කට්ටෙන් ගලවගත්ත ඒවා. එක සයිස් එකේ පොල් කට්ටෙන් තියෙනවා මේ එක සයිස් පොල් කටු. වලටලි කෝටු ගහලා තියෙනවා. මේ තියෙන එක සයිස් පොල් කටුලේ අරන් මම සුදු පාට තීන්ත ගාලා තියෙනවා. මේ තියෙන්නේ බිත්තර කට්ටෙන් ගලවපුවා. දැන් මේ හදලා තියෙනෙත් මම මේ හදාගත්තේ හත්ත මේ තියෙන හදාගත්ත හතු මේක සිමෙන්ති වලින් හදාගන්න. මේ බදාම හදනවා වගේම බොරළු ගල් කැට ටිකක් වැඩිපුර දාලා නිකන් මෙහෙම කන්ද වගේ හදලා පොඩ්ඩක් වතුර බහින්න තියලා මේ කම්බි කෑල්ල තියෙන මේ කම්බි කෑල්ල දෙක මෙහෙම නමලා ඒක අස්සට ගහනවා. ගහලා තේලෙන්ද මොකක් හරි පැටෙන්නේ නැතිව ආධාරකයක් තියලා තියෙනවා. ඒ වගේ හදාගත්ත ඒවා තමයි මේ තියෙන්නේ මම. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ විතර කටෙන් ගලවගත්ත එකනේ. ගලවගත්ත එකට කඩේ තියෙන ගොඩක් ගණන් නැහැ. මේ තීන්ත ගන්න මේ පොඩි තීන්ත ಜಾති පාට තීන්ත තියෙනවා. ඒ අරගෙන මෙහෙම ලස්සනට වටේම ගා ගන්නවා. එක පාටින් ගා ගන්නවා. පාට Tamanට කැමති ලස්සන පාට ගෙනල්ලා වටේම මෙහෙම ගන්නවා. දෙසරයක් ගන්න එක සැරයක් ගාපුවම මේ කඩතොල් බැකෙන්නේ නැහැ. දැන් අර පෙන්නන්න නිසා එක සැරයක් ගාවම මම ගාපුව පෙන්නන්න. එහෙම කඩතොල් බැකෙන්නේ වටේටම ලස්සනට ගන්න. මෙහෙම ගා ගන්නවා. ඒ අපි ගාගත්ත එක තීන්ත එක වහ ගන්න හැමතිස්සෙම නැත්නම් හැලුනොත් එහෙම ආතයි. දැන් මේ තියෙන්නේ මේ වගේ ගාගත්ත ඒවා තමයි. මේ තියෙන්නේ මේ වගේ ගාගත්තා. ඊට පස්සේ අපි කොටන් බටන් එකක් අරගෙන වේලුණාම දැන් මේක වේලෙනවානේ. මේ මම දැන් ගාගත්ත එකනේ. කොටන් බටන් එකට සුදු තීර්ථ හරි කහ පාට ටිකක් අර මෙහෙම තිත් වටේට තියන්න. ඒ වගේ තියපුවා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මෙහෙම හදාගත්ත ඒවා අරගෙන අපිට ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. මේක චූටි බබාලාට ගොඩාක් හොඳයි ඉස්කෝලේ අත්හැඩට. එයාලට කියලාම මේවා කරන්න පුළුවන්. ගෙදර ලස්සනට ඉස්සරහා මල් පෝස්ට් වල දෙමේ තියෙන්නේ. මේ ලස්සන තියන්න පුළුවන්. ඊට පස්සේ සිමෙන්ති කුඩු ටිකක් මෙහෙම අරගෙන මේ සිමෙන්ති කුඩු වලට වතුර චුට්ටක් දාලා ඒක ටිකක් ඝනකමට කලවම් කරගන්න. පොඩ්ඩක් ඝනකමට මෙහෙම කලවම් කරගන්න. කලවම් කරගෙන ඔය ගෙදර විසිකරන රෙදි තියෙන්නේ පරණ රෙදි ටිකක් ඉරලා අරන් පටියක් දෙකක් මේක ඔබලා උබනවා. මේ ඔබලා මේ සිමෙන්ති පාටයි ඔබලා අරගෙන
මේ තියෙන එකේ පිට නිකන් ගහ වගේ හැදෙන්න ගා මෙහෙම උතනවා. මෙහෙම ලස්සනට උතා ගන්නවා. මේක ගාන එළියට අරගෙන නිකන් හොම නිකන් අපි නිකන් උතා ගන්නවා විදිහට ඔහොම උතා ගන්නවා. ඩබල් යන්න නැත්නම් මහකට එහෙම තියෙන්න ඉතින් එහෙම රෙදිපත්ටි ඔහොම උතා. හැබැයි සිමෙන්ති වල තනිකර සිමෙන්ති දැන් කියලා ගල්ලලා ඔහොම ඔහොම ගානකමට හිටින්ද කරනවා. ඊට පස්සේ ඒ කරපුවාම මෙන්න මේ වගේ එකක් තමයි අපිට එන්නේ. මේ තියෙන්නේ මේ ගහෙන් කඳ වගේ මේ වේලුනහම මෙන්න මේ වගේ මේ රෙදිපටියකට සිමෙන්ති අලවලා තමයි තියෙන්නේ. එතකොට මේ වගේ තමයි. ඊට පස්සේ එක ගා ගත්තාම මේ තියෙන ගහේ කඳ වගේ ඒ හැදිලා තියෙන්නේ මේ ගස්වල කඳ වගේ තියෙන්නේ මේ රෙදි කෑල්ල උත්පු රෙදි කෑල්ල. අපි දැන් මේ උතුවන්නේ මෙතන රෙදි කෑල්ලක් මේ ඒක හොඳට සිමෙන්ති ඊට පස්සේ ගාන්න ඕනේ මෙහෙම අරගෙන මේකේ. දාලා හොඳටම අපි උතා ගන්න ඕන ලස්සනට. ඔන්නෝම උතා ගන්නවා. උතා ගත්තාම වේලුනහම එන විදිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ග්ලව්ස් දෙක ගලවනවා. මොකද දැන් අපි තේරෙන වැඩ ඉවරයිනේ. ග්ලව්ස් දෙක ගලවලා ලස්සන මල් පෝච්චියක් ගෙදරින් හොයාගෙන ඒ මල් පෝච්චියට මෙන්න මෙහෙම ලස්සනට වටේට මේක පාටින් අපිට කැමති පාටක් ගා ගන්න පුළුවන්. එහෙම ලස්සන හතු දැන් බලන්න මේ මල් පෝච්චිය වටේට මෙහෙම ගහ ගන්නවා. මේ ගහලා තියෙන්නේ ගහ ගන්නවා. ඉතින් ලස්සන නිර්මාණයක් ගෙදරින් ගලවන්න වැඩි වියදම් ගන්න නැතුව අහක දාන දේවල් වලින් මේ තියෙන්නේ තව පාට කරපු එක. ලස්සන හතු මේ පාට කරපුවා. ඉතින් ඒ වගේ නිර්මාණ. මේවා කරන්න පුළුවන් ඔයගලන්ට ගෙදරින් නම් පොඩි බබාලට කියලා දෙන්න. ඒගලන්ට හෝම්වර්ක් වලට ඉස්කෝලේට ගේන්න කියනවානේ ඔය අත්අඩ වලට. අන්න ඒවට ගෙන යන්න පුළුවන්. රස නිර්මාණයක්.